හායි ළමයි කොහොමද ඔයාලට? ගොඩක් අය අහලා තිබුණා මගේ රාද වීඩියෝ එක කොහොමද හැදුවේ කියලා. ඉතින් යාළුවා වෙනුවෙන් මට වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. මොකද ගොඩක් අය ආසයි මේ වීඩියෝ එක කරන්න. ඉතින් මම දන්න දේ මට අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් ඒ නිසා මම පොඩි වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ගේන්න හිතන් ඉන්නවා. අපි බලමු කොහොමද රාද වීඩියෝ එක හැදුනේ කියලා. එකටම ඔයාලගේ ෆෝන් එකේ TikTok app එක open කරගන්න. ඊට පස්සේ TikTok app එකේ search bar එකේ රාදා trend කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාව මේ වගේ තැනකට එයි. ඊට පස්සේ ඒකෙන් වීඩියෝ එකක් select කරලා ඒ වීඩියෝ එකේ sound icon එකට යන්න. ඊට පස්සේ ඒකේ you sound දීලා ඔයාට ඕන වීඩියෝස් ටික පිළිවෙලට select කරගන්න. ඊට පස්සේ වීඩියෝස් ටික select කරගෙන next කියන icon එක දෙන්න. මේ වගේ තැනකට එයි. ඊට පස්සේ ඔයාට ඕන විදිහට මේ වීඩියෝස් ටික adjust කරගන්න පුළුවන්. වීඩියෝස් හරි නැත්නම් අපව replace කරගන්න පුළුවන්. එහෙම නැත්නම් speed එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් මෙතනින් හදාගන්න පුළුවන්. දැන් post කරන screen එකේ යටට මේ යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් more option කියලා එකක් තියෙනවා. ඒක ඇතුළට ගිහින් save to device කියන එක on කරගන්න. ඉතින් ඔයාලට කැමති caption එකක් දාලා hashtag දාලා වීඩියෝ එක post කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක TikTok එකට post කරන ගමන් ඔයාලගේ ෆෝන් එකේ gallery එකටත් ඔටෝම download වෙනවා. TikTok එකෙන් විතරක් නෙමෙයි ඒක CapCut එකෙනුත් හදන්න පුළුවන්. මම TikTok එකෙන් හදන වීඩියෝ විතරයි ගෙනාවේ. ඔයාලා හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න. අඩුපාඩුවක් තිබ්බොත් මගෙන් අහන්න. දන්න දෙයක් තිබ්බොත් මට කියලා දෙන්න. එහෙනම් අපිට ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. bye.